ඔව් ඇත්තටම මං හිතන්නේ ලෝකයේම මේක අඩු වෙලා තියෙනවා විශේෂයෙන් දියුණු රටවල වැඩි. කියන්නේ විවාහ වීමේ ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. දියුණු රටවල වුණාම ගොඩක් එකට වැඩි වෙන ගොඩාක් කාරණා හේතු වෙන්න පුළුවන්. මං හිතන්නේ කාන්තාව ආර්ථිකයට අවශෝෂණය වීම සහ ඒගොල්ලෝ ආර්ථිකව ස්වාධීන වීමත් එක්ක කියන්නේ ආර්ථික කාරණාව කියන එක ප්‍රධානයි මේකට. මේක ප්‍රධානයි. ඒතකොට ඒකෙදී කාන්තාවගේ නැගිටීම මම හිතන්නේ ආර්ථිකයත් එක්ක නැගිටීම කියලා කියන එක ප්‍රධාන කාරණයක් හැටියට බලපානවා කියලා මේක අඩු වෙන්න විවාහ වීමේ උමනාව මේ කියන්නේ පවුල කියලා කියන එක තවදුරටත් ඕනේද? යහනෙකුට සවයි වෙන්න. ඒ කියන්නේ ඒ මූලික පදනම් වෙනස් වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ පවුල් කියන්නේ වර්ගයා බෝ කරනවා කියලා කාරණයක් අපිට දීලා තියෙනවා. එතකොට මේකට හැදුණු මේ යම්කිසි පවුලක් ඇතුලේ මේක කරනවා කියලා කියන ආර්ථික කාරණා මත බැඳුණු පදනමක් හැදිලා තියෙනවා. එතකොට ඒ පදනම ඇතුලේ ගැහණියට රෝල් එකක් තියෙනවා, පිරිමියට රෝල් එකක් තියෙනවා. එතකොට පිරිමියාගේ ප්‍රධාන රෝල් එක උනේ ප්‍රොවයිඩර්. සාමාන්‍යයෙන් ගෙදරට සල්ලි හම්බ කරන්න වකීල කියන එක ගෙදරට කෑම දෙනවා කියන අපි මේක අපි යුග ගණනාවක් ගැනනේ කතා කරන්නේ. අපි කලින් සාකච්ඡා කළා මේ අනන්‍යතා අර්බුදයක් ඉන්නවා කියන කාරණා. ඔව්. කියන්නේ යුග ගණනාවක් නේ. එතකොට අපි හිතමු ඒ සියලුම යුගයන් වල අපි හිතමු කෘෂිකර්මයේ ගියත් ආහාර සපයනවා කියලා කියන එක පිරිමියාට තිබිලා තිබුණා. කියන්නේ ගෙදරට කන්න දෙනවා කියලා කියන එක. එතකොට ගෙදර දරුවෝ හැක බලාගෙන ඒ ගෙදර වැඩ ටික කරගෙන ඒවා සුරක්ෂිත කරගන්නවා කියලා කියන රෝල් එක ගැහණියට පැරලා තිබුණා. එතකොට දැන් මේ විද්‍යාවේ දියුණුව, තාක්ෂණික දියුණුව, මේ ලෝක ආර්ථික මෝර් මං කියන්නේ මොකක්ද කියන්නේ හැමෝටම ඔපචුනිටිස් දෙද්දි කාන්තාවන්ටත් ඔපචුනිටිස් දෙද්දි තවදුරටත් කාන්තාවකට පිරිමියෙක් ඕන වෙන්නේ නැහැ. පෞල් ජීවිතයක් කියන්නේ කන්න බොන්න. යාට යාව හම්බ කරගෙන අපි ගිය පාර කතා කළානේ මේ පිරිමියා අනන්‍ය අර්බුදයකින් ඉන්නවා. අනන්ත අර්බුදයකින්. ඒතර කාන්තාව දැන් ඇවිල්ලා තියෙන පොසිෂන් එක මේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරගන්න. මොකක්ද මේ? ඒක තමයි. එයාට මෙහෙම තනියෙන් සවයි වෙන්න පුළුවන් ලෝකයකට නම් එයා ඉන්නේ දැන්. ආර්ථිකයේ ප්‍රධාන කාරණේ අපිට සවයි වෙන්න ගියාම. ඊට පස්සේ ආරක්ෂාව. ඒතර ආර්ථිකය සහ ආරක්ෂාව කියලා කියන දෙකම අද ගැහණියෙකුට මේ සිස්ටම් එක විසින්ම දෙනවා නේද? කියන්නේ ගැහණියව ආර්ථිකයට අවශෝෂණය කරාම මේක ඇතුලේ ඔපචුනිටිස් නිර්මාණය වෙනකොට ගැහණියට එයා හම්බ කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වගේ තාක්ෂණිකව දියුණු මේ වගේ එළිය තියෙන ලෝකයක ආරක්ෂාව කියලා කියන පාත්. කියන්නේ නීති සම්පාදනය වෙනවා ගැහණියව ආරක්ෂාව වෙන. ඒතර ඒව ඇතුලේ තවදුරටත් පිරිමියෙක් ඕනේ නැති වෙනවා. තවදුරටත් පිරිමියා යටතේ ඊට වඩා පල්ලෙහාන් ඉන්න ඕනේ කියන අදහස නැහැ කියන එක. ඔව් කියන්නේ එහෙම අවශ්‍ය නැතිලා යනවා. කියන්නේ තාත්තට පරිස්සම් කරන්න ඊට පස්සේ සම්පුරුෂය වෙන්න පුළුවන්. පිරිමියෙක් යටතේ පරිස්සම් වෙන කහන්තාවට තනියෙන් පරිස්සම් වීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. ඒතකොට ගැහණිය එහෙම නැගී සිටිනකොට ගැහණියට එක පැත්තකින් පිරිමියෙක් ඕනේ නැති වෙලා යනවා. එතකොට පිරිමියෙක් ඕනේ වෙන්නේ නැත්තටම ආදරේට් කරන්න. ඊට පස්සේ ලිංගික ජීවිතයක් හදාගන්න. ඊට පස්සේ එහෙම නැගුණු ගැහණුත් එක්ක ජීවත් වෙන්න පිරිමින්ට අමාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕකේ තව කාරණයක් තියෙනවා. ඩිවෝස් වීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය සමහර උත්සාහවල දවසට ඩිවෝස් නඩු 30ක් 40ක් අරනකොට මේ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. දැන් මේ අපි කතා කරන මාතෘකාවෙම ටිකක් දිගුවක් නේ උතෙන්ට ඇහිලා තියෙන්නේ. ඒ කියන්නේ පෞල් ජීවිතයක් ඇතුලේ දැන් කාන්තාව টොප් එකට ආවට පස්සේ එතනින් එහාට මේක පවත්වගෙන යන්න කොහොමද කියලා තව ප්‍රශ්නයක් එනවනේ. ඒක තමයි. ඒ පවත්වගෙන යන එක ගැන සාකච්ඡාවක් ඇති වුණ නැහැනේ. අපි හිතමුකෝ මේ ඉකොනොමිස් වෙනස් වෙද්දී මේ අපේ අපි හිතමුකෝ ගැහණියගේ රෝල් එක මාරු වෙද්දී කොහොමද ඒ ගැහණියව තේරුම් ගන්න පුළුවන් දරන්න පුළුවන් පිරිමියෙක් නිර්මාණය වුණේ නැහැ. ඒක අධ්‍යාපනයෙන් උනේත් නැහැ. ඔව් අධ්‍යාපනයෙන් වෙන්නෙම නැහැනේ කොහොමද? එතකොට මේ වගේ පවර්ෆුල් වෙච්ච ගැහණු කෙනා එයත් හම්බු කරනවා. එතකොට එයාට තර්ක කරනවා. එතකොට එයාගේ අයිතිවාසිකම් එනුවෙන් එයා ඉල්ලා සිටිනවා. ඉල්ලා සිටින නිසා ඒක ගන්නවා අයිතිවාසිකම්. භුක්ති විඳින්න පටන් ගන්නවා. එතකොට එහෙම භුක්ති විඳිනකොට පිරිමියාට එවැනි ගැහණියෙක් ඕනේ නැහැ. පිරිමියාට හැමතිස්සෙම බලා හදා ගන්න ඕනේ නේ. දැන් අපි තුමු පොඩි එයාට උදව්වක් කරලා ගැහණියගේ ජීවිතේ එයාට ආරක්ෂාවක් දෙන්න උමනාවක් පිරිමියෙකුට තියෙනවානේ. ස්වභාවයෙන් ආපු ගැලකුත් තියෙනවානේ. සහ සංස්කෘතියෙන් පවා ඒක දුන්නානේ. ගැහණියෝ රැකීම, දරුවන්ව රැකීම කියලා කියන එක පිරිමියාට දුන්නානේ. ඒ කියන්නේ අපි තුමු ෆිසිකලි රැකීම වෙන්න පුළුවන්. ඉකොනොමිකලි ෆිසිකලි රැකීම කියලා කියන කැලේ තිබුණානේ. ඒතකොට ඒක නෑනේ. ඒතකොට ගැහණු කෙනා ඒකත් අතර අරන් තියනකොට එතකොට එහෙම ඇතිවන ඒ නිර්මාණය වෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. කාන්තාව මොකද්ද එතකොට බලාපොරොත්තු වෙන්නේ? පිරිමි කෙනා මොකද්ද දැන් මේ සමාජ රටාව ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ? ඒ කාන්තාවගේ බලාපොරොත්තුව පිරිමියාට ඉෂ්ට කරන්න බෑ දැන්. ඒකයි අතර. එයාගේ බලාපොරොත්තුට මේ අපි මේ අද හදාගත්තු ලෝකේ එක දෙනවා කියලා මම කියන්නේ. ඒතකොට එයාට බලාපොරොත්තු වෙන දෙයක් නෑ. ඒතකොට පිරිමියාගෙන් එයා බලාපොරොත්තු වෙන්නේ ආදරය, හොඳ ලිංගික ජීවිතයක් වෙන්න පුළුවන්.
ඒතර ඒක එක පැත්තකින් ඒක දෙන්න බෑ දැන් පිරිමියාට. මොකද මේ හැදෙන මේ අපි හැදෙන රටාව ඇතුලේ අපි තාක්ෂණයත් එක්ක අපි මේ අපේ සංස්කෘතිය වෙනස් වීමත් එක්ක අපි හිතමුකෝ සෙක්ෂුවැලිටි කියලා කියන එක ගැන තියෙන ඩිස්කෝස් එක වෙනස් වෙනවත් එක්කම ඒතර පිරිමිත් කැමති තනියෙන් ලිංගික ජීවිතයක් ගත කරන්න නිදහසේ ඉන්න කමිට්මන්ට් එකක් නැතුව ඉන්න. තේරෙනවද? දැන් කමිට්මන්ට් එක ගන්න ඉස්සර කමිට්මන්ට් එක තමයි පිරිමියාගේ අයිඩෙන්ටිටි එක දුන්න එක. එයා කමිට් වෙනවා. එයා කමිට් උනේ නැත්නම් යාර අයිඩෙන්ටිටි එකක් නැහැ. ඒතකොට එයා කොහොම හරි පවුලක් ඇතුලේ එයා කමිට් වෙලා එයා පවුල ඇතුලේ උත්කර්ෂවත් භාවය පෙන්වලා තමයි එයාගේ අනන්‍යතාවය සමාජයට දැක්වේ. ඒතකොට දැන් එයාට එහෙම කමිට්මන්ට් එකකට කම්මැලි. කමිට්මන්ට් එකක් කරන්න එකක් ඉකොනොමිකල් රීසන්ස් තියෙනවා. සෑහෙන තමයි ඒක විවාහයක් කියලා කියන්නේ මතක් වෙනකොට ලොකු වෙඩින් එකක් වෙඩින් එකට යන සල්ලි ප්‍රමාණය ඊට පස්සේ ගෙයක් ඊට පස්සේ කාර් එකක් ඔය ටික එනවනේ. ඉතින් ඔය ටික දෙන්න මහර මහන්සියනේ. ඊට පස්සේ අපි හිතමුකෝ අපි කසාදයක් බඳිනවා කියලා කියන්නේ හොඳ ලිංගික ජීවිතයක්. ඒතකොට හැමදාම අපි ගැහණියව සනසන්න ඕනේ. ඉතින් ඊට වඩා පිරිමියාට තනියෙන් ඉඳගෙන පිරිමියාටත් මම කියන්නේ තනියෙන් ඉඳගෙන මොකක් කර රස්සාවක් කරගෙන අපි හිතමු කැෂුවල් රිලේෂන්ෂිප් එකකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් තනියෙන් තමන්ට ලිංගික ජීවිතයක් හොයාගෙන හරි ජීවත් වෙනවා කියලා කියන එකට පහසු වෙලා තියෙනවා. එක විදිහකින්. ඉතින් මේක ලොකු සාකච්ඡාවක්. ඇතර මේක ගැන අපිට නිකන් පොඩිට කතා කරන්න බෑ. ගොඩක් කාරණා හින්දා මේ ක්‍රමය මං හිතන්නේ පවුල කියලා කියන එක තවදුරටත් අවශ්‍ය නැති තත්ත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. දැන් ඒ කියන්නේ අපි මීට අවුරුදු 500කට 1000කට කලින් අරගෙන ආපු ක්‍රමවේදය ඇතුලේ ඒ ක්‍රමවේදය ඇතුලේ හැම වෙලේම පිරිමි කෙනා ගෘහමූලිකයා වගේ අදහසක් ඇතුලේ ඊට පස්සේ කාන්තාවේ යටතේ ඉන්නවා කියන එක ඇතුලේනේ මේ පවුල මේ සංස්ථාව මෙච්චර කාල ඉස්සරහට දැන් අපි කතා කරන පරිසරය ඇතුලේ දැන් ඒක පොඩ්ඩක් නෙමෙයි ගොඩක්ම කඩාගෙන ගියේ ඩෑම් එක දැන් කඩාගෙන එතකොට මගේ ප්‍රශ්නය වෙන්නේ ඒ කියන්නේ දැන් තවදුරටත් මේක පාලනය කරන ලෝක මට්ටමින් මේක කොහොමද දැකලා තියෙන්නේ? දැන් අපේ ලංකාව තියෙන තැනයි ලෝකයේ තියෙන තැන අතර දැන් සමහර දැන් ඔප්ටිමික ගොඩාක් කර එළියේ යුරෝපියන් කන්ට්‍රීස් වල පවා මේ විවාහය කියන එක පිළිබඳව යම් චකිතයක් තියෙනවා. මේක සම්බන්ධ එහෙන් තමයි පටන් ගන්න ප්‍රසාද. එතන අපේ රටවලට පස්සේනේ හැමදේම ගලාගෙන එන්නේ. එහෙන් තමයි පටන් ගන්න. දියුණු ලෝකයෙන් තමයි දේවල් පටන් ගන්න. ඇත්තට මේකලෝ. කසාදිය කියලා කියන එක තවදුරට ඇයි මොකටද කියන්නේ අපි දෙමු කසාදියකදී එහෙ කියන්නේ I do කියලානේ මම කැමතිද කමිට් yes I do. ඒතර දැන් ඒක do I කියලා අහන්න ප්‍රශ්නෙට මම වෙන්න ඕනේද වගේ. හරිද? ඇයි මොකටද? ඇයි කසාදයක් ඕන කියලා කියන කාරණා අහෝසි වෙලා තියෙනවා. කසාදයකදී අපි ළඟා කරගන්න කාරණා අහෝසි වෙලා තියෙනවා. එතකොට අපිට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා නම් හොඳ මොකක් හරි හොඳ වැඩක් තියෙනවා නම් අපිට ජීවත් වෙන්න. එතකොට අපිට ජීවිතේ ගෙනියන්න පහසුයි. ඒක ඇතුලේ ඒක විඳින්න පුළුවන්. ඔව් ඒක විඳින්න පුළුවන්. තියෙන කාරණා ටිකක් තියෙනවා. එතකොට හැබැයි කසාදය ඇතුලේ කසාදය කියන්නේ ලොකු කමිට්මන්ට් එකක්. ඊට පස්සේ මේ ලෝකයේ ඇතුලේ කසාදයක් ඇතුලේ හිත වෙනස් කරගන්න තු තියා ගන්නවා කියන එක අභියෝගයක්. මොකද මම කිව්වා වගේ ගෑනු හැමෝම ලස්සනයි දැන්. හැම පිරිමිත් දැන් ලස්සනයි. තේරෙනවද? ඒතර එක පිරිමියෙක්ගෙන් සැනසෙන්න බෑ. මොකද මෙහෙම දකින්න අපි ලස්සන දේවල් ගොඩාක්. එතකොට සමහර ලාවට මේ දේවල් ඒ ලස්සන දේවල් අපිට අත්පත් කරගන්න බෑ. හැබැයි අපිට ඒව රූප මාර්ගෙන් අත්පත් කරගන්න පුළුවන්. වීඩියෝ මාර්ගෙන් අපිට අත්පත් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඩිස්ට්‍රැක්ෂන්ස් ඒ කියන්නේ අපේව ඔය පවුල කියලා කියන්නේ සම්ප්‍රදාය කියන පවුල කියලා කියන එක අකණ්ඩව රැකගෙන දීර්ඝ කාලයක් අවුරුදු 50ක් විතර එකට එක පුද්ගලයෙක් එක්ක ඉන්නවා කියලා කියන එක ලොකු අභියෝගයක්. දැන් අපි මෙහෙම හිතමු දැන් අපි ආපු ක්‍රමවේදය තුල දැන් තවමත් විවාහ වීම කියන එක තියෙනවා. පවුල ඇතුලේ තවමත් ආදරයෙන් සමගියෙන් ඉන්න පවුල් තියෙනවා. හැබැයි අවුරුදු 10ක් විතර ගියාට පස්සේ මේක එපා වෙන මට. දරුවෙක් ආවට පස්සේ මම දරුවා බලාගෙන පැත්තකට වෙන්නම්. ඔයා ඩිවෝස් වෙලා යන්න වගේ පිරිමියට යෝජනා කරනවා. පිරිමියගේ පැත්තෙන් සමහරවිට මම දරුවා ගන්නම් ඔයා මට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කාන්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවක් තියෙනවා. මේකත් වැඩිලා තියෙනවා. මේ තැනට පවුලක්පත් උනේත් අපි මේ කතා කරන සාධකත් එක නැත්නම් මේක එකපාරටපත් වුණාද මොකක්ද උනේ? නෑ ඒක ඇත්තම හරියම මේක නම් මම කියන්නේ ගොඩාක් හේතු තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් හැටියට අපිට තියෙනවා එක පැත්තකින් අපේ ඩිස්කෝස් එක තියෙනවා පවුල කියලා කියන එක මාර උත්තම දෙයක් හැටියට ඉහළින් තියපු පැත්තක් තියෙනවා. ඒ කියන්නේ පවුලක් ඇතුලේ තමන්ගේ මහත්යත් එක්ක විතරක් ඉන්න එක තමන්ගේ නෝනත් එක්ක විතරක් එක්ක ඉන්නවා කියලා කියන ගැහණක් නැත්නම් මොකද පතිවෘතාව කියලා කියන කාරණේට ලොකු හයිලයිට් වෙච්ච ඩිස්කෂන් එකක් තාම තියෙනවා. අපේ සමාජයේ නැත්නම් යුරෝපයේ පිට රටවල නම් එක වෙනස් වෙලා ඒ චීටින් කියලා කියන එක wrong. ඇඩල්ටරි කියලා කියන්නේ කසාදෙන් පස්සේ චීටින් කියන එක wrong එහෙත් ඒක මොකද ආගමික කාරණේත් අපිට අමතක කරන්න බෑනේ. අපි තුමුක ආගම හරහත් පවුල කියලා කියන එක අනිවාර්යෙන් එක ගැහණියක් එක පිරිමියෙක් එකතු වෙලා පවුල් කරනවා එක ලිංගිකව හැසිරෙනවා කියන කාරණේ ආගමික උමනාවකුත් තිබුණා. ඒතකොට ඒව පවා දැන් ආගමෙන් ඈත් වෙලා මම හිතන්නේ පල්ලි වලට යන ප්‍රමාණය කට්ටිය ඈත් වෙලා එහෙම වෙනකොට ආගමික කාරණේත් අහුවෙච්ච වෙනක පැත්තකින්.
එතකොට අපි හිතමුකෝ දෙන්නෙක් එකට ඉන්න නම් අපිට අපි හිතමුකෝ ඒ ඩිස්කෂන් එක ඇතුලේ සාකච්ඡාවක් තියෙනවා පවුල මාර උත්කර්ෂ කියන්නේ මගේ මහත්තයා මට විතරයි ආදරේ මගේ නෝනා මට විතරයි ආදරේ. ඒ ඩිස්කෂන් එක ඇතුලේ තමයි මේ පවුල තියෙන්නේ. තේරෙනවද? අපි කියන්නේ අපේ තාම ආසාව එක. හැබැයි අපි කසාද බඳිනවා. ලොකු වෙඩින කරගෙන කසාද බඳලා එකට ජීවත් වෙන්න ගන්නවා. ජීවත් වෙනකොට අරුබුදට කියනවා. ඔව් අරුබුදට කියනවා. හැබැයි එහෙම ඉන්න බෑනේ. දැන් අපිට හදලා තියෙන ඔළුවේ මාර කසාදයක් ගැන ඒක නෑ මෙතන. එතකොට අපිට ඇත්ත ජීවිතේ මුණ ගැහෙනවා. ඇත්තට හිතට යනකොට තව පාර යන කට්ටියට හිත යනවා. පාළුවේ ඉන්නකොට කවුරු හරි හායි කියලා දැම්මම චැට් කරන්න හිතෙනවා. ඉතින් දෙපැත්තටම දැන් මේක හිතනවා. එතකොට අර හිතාගෙන හිටපු අර සිහින පවුල කියලා කියන එක නෑ. ඒක ඇත්තටම තාම සිහිනයක් විතරයි. ඒක කවදාවත් තියෙන දෙයක් නෙමෙයි. ඒක ඇති වෙයි කියලා හිතන දෙයක් විතරයි. ඩිවෝස් වෙලා හොයන්නත් ඒක වෙන්න පුළුවන්. ඔව්. ඒකයි හොයන්නේ. හරිය ප්‍රජාතන්ත්‍රවාදී වගේ. ඒ කියන්නේ කවදාවත් ඒක ඇති වෙන දෙයක් නෑ. ළඟා කරගන්න ඕන දෙයක්. ඩෙමොක්‍රසි කියන්නේ හැමදාම ළඟා කරගන්න අපි ෆයිට් කරන සටන් කරනවා ළඟා කරගන්න. ඒතකොට ඔය කියන පවුලත් ඒක ඇති යම් අපිට මේ තරම් ටෙක්නොලොජි දියුණු නැති යුගවල යම් කිසි විදිහට මේ තරම් කමියුනිකේෂන් නැති කියන්නේ ඉස්සර කමියුනිකේට් කරන සහන කාලයක් යනවනේ දෙයක්. පවුලක් ඇතුලේ කියන්නේ අපි තුමුකෝ දැන් මෙහෙම පටපට ගාලා අපිට රිලේෂන්ෂිප්ස් ඇතුලේ මැසේජ් දාන්න පුළුවන්. ඒ කාලවල මෙච්චර ඩිස්ට්‍රැක්ෂන්ස් තිබුණා. ඒතකොට ඒගොල්ලෝ ඩිවෝටඩ් වෙලා ඒ පවුල ඇතුලේ හිටියා. හැබැයි දැන් එහෙම නෙවෙයිනේ. දැන් අපිට ඕන තරම් ප්ලැට්ෆෝම්ස් තියෙනවා අපිට අනිත් ලෝකේ අනිත් අයත් එක්ක කනෙක්ට් වෙන්න. එතකොට මේ ළඟ ඉන්න කෙනා නැතුව දුර ඉන්න අයත් එක්ක ලං වෙනවා අපි. එතකොට ළඟ ඉන්න කෙනා වදයක් හැමතිස්සෙම. එයා ප්‍රශ්න අහන කෙනෙක් එයාට කමිට් වෙන්න ඕනේ. අරක කරේ නැත්නම් මොකද අහනවා මේක කරේ නැත්නම් මොකද පිට රටේ පිට ඉන්න දුර ඉඳන් එක්කෙනෙක් හායි බබා කියලා දැම්මම මේක පහසුයිනේ. මොකද එයාට කමිට් වෙන්න ඕනේ නෑ. එයාට තියෙන්නේ වගකීමක් නැති සම්බන්ධයක් එක්ක පවත්වන්න පුළුවන්. ඒකට ඒක සැහැල්ලුයි. වගකීමක් නැති සම්බන්ධය සංවේදනය කියන කාරණාවක තියෙන ප්‍රබල බලපාන. ඒ කාරණේ ඉතින් වේගෙන් කරන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක ඉතින් මේක වදයක් වේ තවදුරටත් ගෑණියෙකුට කන්න දිදී බැනුම් අහා ගෙවන ලිංගික ජීවිතේද මම කියන්නේ මේ හරි කියලාව නෙමෙයි. මේක හරිද වැරදිද මම හැමදාම කියන්නේ මේ හරිද වැරදිද සාකච්ඡා මේ වෙන දේ අපි වෙන දේ ගැන නිකන් පොඩි සාකච්ඡාවක් කරනවා විතරයි. මේක මම මීට වඩා වෙන අදහස් අනිත් අයට තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක පවතින්නේ නැහැ. ඒ අපි හිතපු ඒ හිතේ තීච්ච පවුල මෙතන නැහැ. එතකොට අපිට වෙන ගැහණිය එක අපේ හීන පිරිමියයි හීන ගැහණිය නෙවෙයි ඇත්ත ගැහණිය ඇත්ත පිරිමියයි දෙන්න එකතු වුණාට පස්සේ දෙන්නට ජීවත් වෙන්න බෑ. දෙන්නට ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්සෙකියුරිටිස් ඒගොල්ලෝ ගෙන ආපු ඒගොල්ලන්ගේ අනන්ත අරුබුද තියෙනවා. ඉතින් මේ දේවල් එකතු වෙලා දෙන්නට එකට ඉන්න බෑ. දැන් උතනම උත්තරයකුත් තියෙනවා. ඒ කියන්නේ ඔය පවුලක් දක්වා එන ගමනේදී ඒ දෙන්නට පුළුවන් ඒ දෙන්නව පොඩ්ඩක් ට්‍රේන් කරගන්න. මම කියන්නේ සමාජයක් විතර මේ බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය අරුබුදේ මට එන්න පුළුවන් කියලා එන්න පුළුවන්. මොන විදිහේ කැරක්ටර් එකක් තියෙන්න ඕයිද ඔය කියන විදිහේ සාර්ථක සම්බන්ධයක් සඳහා. ඇත්තටම කැරක්ටර් එකට වඩා පවුල කියලා කියන්නේ ඇග්‍රීමන්ට් එකක් නේ. අපි දෙන්නෙක් එකතු වෙලා අපි මැරෙනකන් එකට ජීවත් වෙනවා කියලා කියනවා. ඒතකොට ඒකේ ඇතුලේ අපි නොකියපු කතන්දර ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ අභියෝග එනවානේ. එතකොට අභියෝග එනවා. ඒ අභියෝගත් ජය අරගෙන යන්න ඕනේ. හැබැයි හිත හැම කැඩෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්. හැබැයි ඒවත් අභියෝගත් අරගෙන යන්න ඕන කියලා කියන කාලේ කතා නොකරට මේ කතාව තියෙනවා. ඒතකොට ඇග්‍රීමන්ට් එක නම් ඇග්‍රීමන්ට් එකක් පවත්වගෙන යන්න දෙන්නම කොන්ෂස්ලි ඒ කියන්නේ සවිඥානිකව දායක වෙන්න ඕනේ. එතකොට මම මගේ ගැහණිය හැටියට මෙයා තෝරගත්තු ගැහණියක් ඉන්නවා මගේ පුරුෂයා හැටියට තෝරගත්තු ගැහණියක් පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඒ පවුල ඇතුළේ රැඳෙන්න නම් මට අනිත් අයකින් එන බැල්මවල් ආකර්ෂණයන් අයින් කරලා කොන්ෂස්ලි කියන්නේ සවිඥානිකව අයින් කරලා මේ ගත්තු තීරණය මේ ඇග්‍රීමන්ට් එකට මේ ගත්තු කිවිසුම ඇතුළේ ඉන්නවා කියලා කියන සවිඥානික මැදිහත් වීමක් කරන්න ඕනේ. අඛණ්ඩ සවිඥානිකත්වයකින් පවතින්න ඕනේ පවුල පවතින්න නම්. ඒකට අවශ්‍යද? ඒතකොට ඒක ඇතුලේදී අපිට හිතනවා අපි බෝරින් වෙනවනේ අපිට එපා වෙනවා. එකට ඉන්නකොට එකම කෙනා දැන් අපිද මං කියන්නේ හැමදාම දැන් අත තියනවා කියලා අපි කවදාද අතට සලකන්නේ නැහැනේ. නේද? මේ අපේ අත තියෙනවා. අපි ගණන් ගන්න නැහැ. හැබැයි අත කැපුවොත් තමයි අපිට තේරෙන්නේ අත නැතුව ඉන්න බෑ කියලා කියන දැනන්නේ. ඒතකොට කියන්නේ අතට තුවාලයක් වෙනකන් අපිට දැනෙන්නේ අත ඕන කියලා. අත ඔහේ තියෙන. ඒතකොට ඒ මැරේජ් එකක් ඇතුලේ ස්වාම පුරුෂයා භාර්යාව කියන දෙන්න එහෙම දෙන්නේ බවට පත් වෙනවා. එතකොට නැති වෙන ඒතකොට ඒගොල්ලෝ අවශ්‍ය නැති පුද්ගලයන් බවට පත් වෙලා යනවා. අපි දන්නේ අපිට ඕන කියලා. ඒ තරම් යාන්ත්‍රික භාවයකට යනවා. ඒ යාන්ත්‍රික භාවයට යන්න නොදී සවිඥානිකව මගේ කාර්යභාරය කියන්නේ මගේ සහකරුගේ කාර්යභාරය කියලා කියන එක දෙන්න තේරුම් අරගෙන සවිඥානිකව මේක ගෙනියන්න ඕන දෙයක්. ඒතකොට බෝරින් වෙන්නේ නැති වෙන්න අපි අරන් යාම කියලා කියන එකත් ජීවිතේට යම් දේවල් එකතු කරගෙන අපි හිතමුකෝ පොඩි ඉවෙන්ට්ස් හදාගෙන දේවල් හදාගන්න එකක් ඒ දෙන්න ගැළපෙන විදිහකට හදාගන්න එකත් ඒක ඇතුළට ආයත් වෙනවා. අඩුතරම ගෙදර මේ
කෑමටිකවත් පොඩක් පිළිවෙලකට හදාගෙන පොඩි ඒක ලස්සනක්. ඒ කියන්නේ අපි ජීවිතේට අපි හොයන ලස්සනක් එකතු කරගෙන සවිඥානික වැඩක් ඒක. ඒක ඔහේ තියන්න බෑ පවුල කියන එක බැඳලා දැන් මම බැඳ හරි අස්සම් කර හරි දෙහෙට ඉඳන් ඔහේ යනවා කියලා එකක් නෑ. හැම තප්පරෙම හැම මොහොතෙම අපි වචනයක් කතා කරනවා නම් ඒ කතා කරන වචනය පවා සවිඥානිකව පිට කරන්න එනවා. ඒතර එහෙම ගෙනිච්චොත් විතරයි පවුලක් මේ අද තියෙන සන්දර්භය තුළ ගෙනියන්න පුළුවන්. මොකද මේ පවුල තවදුරටත් ආගම ඇතුලේ ආරක්ෂා වෙන්නේ නැහැ, ඉකොනොමික ඇතුලේ ආරක්ෂා වෙන්නේ නැහැ. ඒතකොට ඒ ආරක්ෂා නොවීමට අදාළ සහධක ගොඩාක් වැඩි. සමාජය මං කිව්ව එකනේ හැමතැනම අපිට ඕන කෙනෙක් එක්ක ලෝකින් අනිත් පැත්ත කෙනෙක් එක්ක සම්බන්ධ වීම හැකියාව තියෙනවා. ඒතකොට සහ අපිට තියෙන අනන්ත ප්‍රශ්නින්ද සමහරවිට අපි ළඟ ඉස්සරහින් ඉන්න කෙනාත් එක්ක දුර කෙනෙක් එක්ක අපිට සම්බන්ධ වීම හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම මේ හැකියාවන් ගොඩක් තියෙන ලෝකෙක සවිඥානිකත්වයට විතරයි පරිසම් කරනවා නම් පරිසම් කරන්න පුළුවන්. මිනිස්සු සජීවීව දැන් මෙහෙම සජීවීව කතා කරනවට වඩා දුරකථනකින් වගේ වගකීම් විරහිතව කතා කරන එක සමහරට කෙනෙක්ට ඊසි වෙන්න පුළුවන්. ඉතින් පුළුවන්. කියන්නේ තමන්ව කවුද කියලා අනිත් කෙනාට පේන්නේ නැති වුනහම සමහරවිට තමට නිරාවරණය වෙන්න තමන්ව විවර කරන්න ලේසියි සමහරවිට. ඉස්සරහ ඉන්නකොට අපිට එයාට පේනවනේ අපිව. ඒතර අපි ගේස් එකට එයාගේ ඒ ඇස් දෙකට අපි අහුවෙලා අපිව තේරුම් ගන්න ඕනේ අනිත් කෙනා. එහෙම නෙවෙයි. අතන අපේ ප්‍රකාශනයම අපි කරන ප්‍රකාශනයේ හැටියටම අපිව තේරුම් ගැනීමේ හැකියාවක් හදන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ හැකියාවන් මැද්දේ ඉතින් පවුල කියන එක අභියෝගයක තියෙන්නේ.